ඉදිරි වසරට අදාළ ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ සංවිධානය කර තිබුණා. කොන්ට්‍රැක්ට් නේ අපි පාටියක් තිබ්බ ඒකට පොඩ්ඩක් ආවා. අස්සන් කරේද නැන්ද? කාගේද? කොන්ට්‍රැක්ට් එක අස්සන් කරා. මොන කොන්ට්‍රැක්ට් එකද? ක්‍රිකට් ක්‍රීඩක ගිවිසුම් කොන්ට්‍රැක්ට් එක. අපි නම් ආයේ පොඩි මේ ෆන්ක්ෂන් එකක් තිබ්බ අපි ඒකට ආවේ. කොන්ට්‍රැක්ට් එකට ආපු කට්ටියන් ආගන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවැත්වූ රාත්‍රී සාදයකට පමණක් Taman එක් වූ බව ලසිත් මාලිංග පැවසුවද තේරීම් කමිටුවේ සභාපතිවරයා සමග ඊයේ රාත්‍රියේ කළ සාකච්ඡාවෙන් අනතුරුව නව කිවිසුම සඳහා අත්සන් තැබීමට ක්‍රීඩකයන් තීරණය කළ බවයි සනත් ජයසූරිය මහතා සඳහන් කළේ. ඊම පිළිබඳව මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා. මාලිංග අද දිනේදී මෙලෙස මාධ්‍යයට බැනවැදුනේ තමාගේ විනය මැනවින් ප්‍රදර්ශනය කරමින්. උඩ කතා කරනවා. ඒ මීනකට මම දැකලා නැද්ද? වැඩක් බලන් යන මිනිස්සු යන්නේ. උඩ කතා කරනවා. ඒ මීනකට මම දැකලා නැද්ද? වැඩක් බලන් යන මිනිස්සු යන්නේ. මෙවැනි ක්‍රීඩකින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරන්නේ සැබවින්ම රටට ඇති ගෞරවය නිසාද යන්න තීරණය කිරීම ක්‍රීඩා ලෝලීන් සතු වගකීමක්.